හලෝ ඉතින් කොහොමද ඔයාලට මලා කාටූන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Ben 10 Ultimate Alien පළමු වෙන සීසන් එකේ පළමු වෙන එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එකේ නම තමයි Fame. මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. එපිසෝඩ් එක පටන් ගන්නකොටම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කටහඬක් ඇහෙනවා. ඒ කටහඬෙන් කියනවා පිටසක්වල ජීවීන් දැනටමත් අපි අතර සිටිනවා. අදහගත නොහැකි බල ඔවුන්ට තියෙනවා. හැබැයි මේ පිටසක්වල ජීවීන් ඔක්කොම එක්කෙනෙක් ළඟ සිටිනවා. එයාගේ නම තමයි බෙන් ටෙනිසන් කියලා. බලනකොට මේක ටීවී එකේ ගියපු නිවුස් එකක්. මේ නිවුස් එක බෙනුයි ගුවේනුයි කෙවිනුයි දකිනවා. ඉතින් මේක දැකපු කෙවින් බෙන්ට කියනවා ඔයා නම් ඉවරයි කොල්ලෝ කියලා. ඒ වෙලේ ගුවෙන් කියනවා නිවුස් වල වැඩිපුරම පෙන්වන්නේ ඔයා කඩපු බිඳපු දේවල් කියලා. බෙන්ට හොඳටම තරහ ගිහින් කියනවා මම සුපිරි වීරයෙක් කියලා කාටවත් වැඩක් නැහැ කියලා. එහෙම කියලා මෙයා මෙතනින් නැගිටලා ගෙදරින් එළියට යන්න හිතාගෙන දොර අරිනවා. ඒ වෙලේ බෙන් දකිනවා එයාගේ ගෙදර ඉස්සරහ නිවුස් රිපෝටර්ස්ලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් බෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. කෙවින් කියනවා ඔයා මේව ටික කාලයකට මග ඇරලා ඉන්න. එතකන් ඔයා යන්න ජූලිගේ ගෙදර කියලා. ඒ වෙලේ දොර ගාවට ගියපු ගුවෙන් අහනවා මේ කට්ටියන්ගෙන් බේරිලා කොහොමද යන්නේ කියලා. ඒ වෙලේ දොරත් අරගෙන බෙන් එළියට එනවා. ඉතින් මෙතන ඉන්න නිවුස් රිපෝටර්ස්ලා අහනවා ඔයා මේ ගැන මොකද්ද කියන්නේ කියලා. ඒ වෙලේ බෙන් කියනවා දැන් සුපිරි වීරයෙක් වෙන වෙලාව කියලා. එහෙම කියලා මෙයා මහවුරක දැවැන්තයා වෙලා කෑ ගහලා මෙතන ඉන්න නිවුස් රිපෝටර්ස්ලා සේරම එලවලා දානවා. ආයේ මිනිස් රූපයට ආපු බෙන් ගුවෙන්ගෙන් අහනවා කෑ ගහලා මගේ උගුර හොඳටම රිදෙනවා. ඔයා ළඟ ලොසින්ජරයක් තියෙනවද කියලා. ඒ වෙලේ ගුවෙන් බෙන්ට ලොසින්ජරයක් දෙනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන් ජූලිගේ ගෙදර ගිහින් ඉන්නවා. ඉතින් මේ දෙන්න නිවුස් බලනවා. හැම channel එකකම පෙන්නන්නේ බෙන් කරපු නරක දේවල්. මේ channel අතරින් එක channel එකක් තියෙනවා. ඒකේ රිපෝටර් තමයි විල් හරෙන් කියන්නේ. මේ විල් හරෙන්ට බෙන්ව පේන්න බෑ. ඉතින් මේ රිපෝටර් බෙන්ට එක එක ඒවා කිය හොඳටම බනිනවා. ඉතින් මේක දැකපු ජූලි ටීවී එක ඕෆ් කරනවා. ඉතින් ජූලි බෙන්ගේ හිත හදන්න කියනවා ගේ ඇතුළට වෙලා ටීවී බල ඉන්න ඕන නෑ. අපි ඔයාගේ කාර් එකේ රවුමක් යමු කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙනුයි ජූලි බෙන්ගේ කාර් එකේ ගමනක් යනවා. ඉතින් බෙන් ජූලිට කියනවා දැන් මම හොඳ වැඩ හැංගිලා කරන්න ඕනේ නෑ. හැමෝම මං ගැන දන්නවනේ. ඒ නිසා මම මේව ප්‍රසිද්ධියම කරනවා කියලා. ඒ වෙලේ ජූලි කියනවා මම නම් ඒක එච්චර අනුමත කරන්නේ නෑ කියලා. ඒ වෙලෙම මේ පාරේ ගුවෙනුයි කෙවිනුයි කෙවින්ගේ කාර් එකේ ගමනක් යනවා. ඉතින් මේ කාර් දෙක මූණට මූණ හම්බෙනවා. ඉතින් මෙහෙම හම්බෙච්ච කෙවින් බෙන්ගෙන් අහනවා ඔයාලා මෙහෙම වාර්තාකාරයෝ මග ඇර ඉන්නස්සේ ඔයාගේ රහස හොයාගෙන ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරපු එක්කෙනා මම හොයාගත්තා. මොකද කියන්නේ එයාට හොඳට සලකලෙමුද කියලා. ඒ වෙලේ බෙන් කියනවා ඒක හොඳ අදහසක් කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙනුයි ගුවෙනුයි කෙවිනුයි බිල්ඩිමක් ඇතුළට යනවා. ඒ වෙලේ ගුවෙන් මේ වගේ වැඩ කරනවට මේ දෙන්නටම බනිනවා. ඉතින් මේ අය මේ කරන වැඩේ ගැන හැම දෙයක්ම කතා කරන්නේ රහසින්. ඒ වෙලේ බෙන් අහනවා අපි මේ රහසින් කතා කරන්නේ ඇයි කියලා. ඒ වෙලේ කෙවින් කියනවා මොකද මෙතන තමයි මහමොලකරු ඉන්නේ කියලා. ඒ වෙලේ ගුවෙන් මේ දෙන්නවත් අල්ලු කරගෙන ගිහිලා දොරට තට්ටු කරනවා. ඒ වෙලේ කෙවින් මේ කරපු වැඩේට ගුවෙන්ට හොඳටම බනිනවා. ඒ වෙලේ මේ දොර ගෑනු කෙනෙක් බාගෙට අරිනවා. ඉතින් මේ ගෑනු කෙනා දකිනවා බෙන්ගේ ඇඳුමේ ගහලා තියෙන ලෝගෝ එක. ඒ නිසා මේ ගෑනු කෙනා සම්පූර්ණයෙන්ම දොර අරිනවා. ඉතින් මේ ගෑනු කෙනා කියනවා ඔයාලා එහෙනම් ජිමීගේ යාළුව වෙන්න ඇති කියලා. එහෙම කියලා මේ ගෑනු කෙනා ජිමීට කතා කරනවා. ඒ වෙලේ ජිමී මෙතනට එනවා. බලනකොට එයා පොඩි ළමයෙක්. ඒක දැකපු ගුවෙන් කෙවින්ගෙන් අහනවා මෙයාද ඔයා කියපු ඔය මහමොලකරු කියලා. ඉතින් ජිමී බෙන්ගේ අතින් අල්ලගෙන බෙන්ට කියනවා මම ඔයාගේ ලොකු රසිකයෙක්. ඔයාව හමු වෙච්ච එක මට ලොකු සතුටක් කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ ජිමී බෙනුයි ගුවෙනුයි කෙවිනුයි මෙයාගේ කාමරය ඇතුළට එක්කන් ගිහින් ඉන්නවා. ඒ වෙලේ හොඳටම තරහෙන් ඉන්න කෙවින් ජිමීගෙන් අහනවා ඇයි ඔයා බෙන්ට මේ වගේ දෙයක් කළේ? ඔයා කරපු වැඩේ නිසා දැන් බෙන්ට පාරේවත් බහැලා යන්න විදියක් නැහැ කියලා. ඒ වෙලේ මේ ළමයා කියනවා මම බෙන්ට නරක දෙයක් කරේ නැහැ. මම එයාගේ හොඳ යාළුවෙක් කියලා. ඒ වෙලේ කෙවින් මේ ළමයාව ෂර්ට් එකෙන් උස්සලා ඇඳට තල්ලු කරලා දානවා. ඒ වෙලේ මේ ළමයා හොඳටම අඬ බෙන්ගෙන් අහනවා ඔයා මට සමාව දෙනව නේද කියලා. ඒ වෙලේ බෙන් මේ ළමයා ළඟට ගිහිල්ලා ඇයි ඔයා මේ වගේ දෙයක් කරේ කියලා අහනවා. ඒ වෙලේ මේ ළමයා කියනවා මම වෙබ්සයිට් එකක් කරගෙන යනවා.
ඒකේ ලෝකේ පුරාම ඉන්න පිටසක්වල ජීවියෝ ගැන විස්තර මම එකතු කරනවා. ඒ අයගෙන් ගොඩක් අය මම වෙන් කරගත්තා. මෙන්න මේ ලකුණ පැලදගෙන ඉන්න අය කියලා බෙන්ගේ ලෝගෝ එක පෙන්නනවා. ඒ වෙලේ ගුවෙන් කියනවා එහෙනම් ඔයා ඒ ලෝගෝ එකයි බෙන්ගේ අතේ තියෙන ඔරලෝසුව සංසන්දනය කරලා රහස හොයාගත්තා නේද කියලා. ඒ වෙලේ ජිමී කියනවා ඔව් මම හිතුවේ මේ දේවල් දැනගත්තම හැමෝම ඔයාට හොඳ කියයි කියලා. මේ කරපු වැඩේ මම හිතලා කරපු දෙයක් නෙවෙයි. මට සමා වෙන්න කියලා. ඒ වෙලේ ගුවෙන් කියනවා ඔයා හොයාගත්ත දේවල් අපිටත් පෙන්වන්න කියලා. ඒ වෙලේ ජිමී එයා ළඟ තියෙන හැම විස්තරයක්ම මේ කට්ටියන්ට පෙන්නනවා. ඒ වෙලේ ගුවෙන් දකිනවා මෙතන එයාලා දැකලා නැති අලුත් පිටසක්වල ජීවියෙක් ඉන්නවා කියලා. ගුවෙන් ජිමීගෙන් අහනවා මෙයා කවුද කියලා. ඒ වෙලේ ජිමී කියනවා මං හිතුවේ මෙයාත් බෙන්ගේ පිටසක්වල ජීවියෙක් කියලා. පොඩ්ඩක් ඉන්න මම ළඟ වීඩියෝ එකක් තියෙනවා කියලා. එහෙම කියලා ජිමී මේ අමුතු පිටසක්වල ජීවියා ඉන්න වීඩියෝ එකක් මේගොල්ලොන්ට පෙන්නනවා. ඒකේ තියෙන්නේ මේ පිටසක්වල ජීවියා ඇවිල්ලා හමුදා කඳවුරකට පහර දෙන වීඩියෝ එකක්. ඒ වෙලේ බෙන් ගුවෙන් ගෙනුයි කෙවින් ගෙනුයි අහනවා වටයක් යමුද කියලා. ඒ වෙලේ ගුවෙන් කියනවා අපි ජූලිගෙන් සෙප්ව ඉල්ලගමු කියලා. ඒ වෙලේ කෙවින් කියනවා අපි යමු අපේ වාහනයක කියලා. ඒ වෙලේ පුදුම වෙච්ච බෙන් අහනවා ෆ්ලෝරිඩා වලට වාහනෙන් යන්නේ කොහොමද කියලා. ඒ වෙලේ කෙවින් කියනවා මේක නිකම් වාහනයක් නෙවෙයි සුපිරි එකක් කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන් කෙවින් කියපු තැනට එයාගේ වාහනෙන් ගුවෙන්වත් දාගෙන එනවා. ඒ වෙලේ බෙන් දකිනවා මෙතන අලුත් වැඩියා කරපු විශ්ව පොලිස් යානයක් තියෙනවා කියලා. ඒ වෙලේ මේ යානේ දොර ඇරෙනවා. ඉතින් බෙන් එයාගේ කාර් එක මේක ඇතුළට දානවා. ඉතින් මේ ගුවන් යානය ඇතුළට ගිහපු බෙන් කෙවින්ට කියනවා මේකේ තව විස්තර ටිකක් කියන්න කියලා. ඒ වෙලේ කෙවින් කියනවා මේකට විදුලි වේගෙන් යන්න පුළුවන් කියලා. එහෙම කියලා මේ කට්ටිය ෆ්ලෝරිඩා වලට යන්න පිටත් වෙනවා. ඉතින් මේ අතරේදී ගුවෙන් අර අමුතු පිටසක්වල ජීවියා ඉන්න වීඩියෝ එක කොහෙන්ද හොයාගත්තේ කියලා හොයාගන්නවා. බලනකොට ඒක NASA මධ්‍යස්ථානයෙන් අරගනිපු වීඩියෝ එකක්. ඒ වෙලේ කෙවින් කියනවා විනාඩි දෙකෙන් අපි එතනට යනවා කියලා. එහෙම කියපු ගමන් මේ කට්ටිය දකිනවා එයාලගේ ඉස්සරහින් ගුවන් යානා ගොඩක් එනවා කියලා. ඒ වෙලේ කෙවින් කියනවා අපි මේ ඇතුළු වෙලා ඉන්නේ අනවසර ගුවන් ප්‍රදේශයකට කියලා. එහෙම කියපු ගමන් ගුවන් හමුදාවෙන් මේ අයට පහර දෙනවා. ඉතින් මේ අය බේරෙන්නේ 99න්. හොඳටම තරහ ගිහින් ඉන්න කෙවින් මෙතන ඉන්න ගුවන් හමුදාවේ යානයකටත් පහර දෙනවා. ඒ වෙලේ ඒ යානේ හිටපු නිලධාරියා පැරිෂූට් එකක් දාගෙන බිමට පනිනවා. ඒත් බෙන් දකිනවා ඒ පැරිෂූට් එක ගිනි ගන්නවා කියලා. ඒ වෙලේ බෙන් වවුල් රකුසා වෙලා මේ නිලධාරියාව බේරගන්න යනවා. ඉතින් ඒ වෙලෙත් බෙන්ට මේ ගුවන් හමුදාවෙන් පහර දෙනවා. ඒත් ඒ පහරවල් ටිකත් කොහොම හරි ඉවසගෙන මේ නිලධාරියාව බෙන් බේරගන්නවා. එහෙම මේ නිලධාරියාව බිමට ගෙනාපු ගමන්ම ගුවන් හමුදාවෙන් මෙයාව වට කරගන්නවා. ඒ වෙලේ බෙන් කියනවා මම බෙන් ටෙනිසන්. ඔයාලගේ ප්‍රධානිය ගාවට මාව අරන් යන්න කියලා. ඉතින් ඊළඟට පෙන්නන්නේ බෙන්ව හිර කූඩුවකට දාලා ඉන්නවා. ඒ වෙලේ මෙතනට ආපු ගුවන් හමුදාවේ ප්‍රධානියා කියනවා මෙයාව නිදහස් කරන්න කියලා. ඒ වෙලේ මෙතන ඉන්න කෙවින් බෙන්ට කියනවා නාසයකට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. ඒ වෙලේ මෙතන ඉන්න ගුවන් හමුදාවේ ප්‍රධානියා කියනවා ප්‍රශ්නය ඇති කරලා තියෙන ඔයාලගෙන්ම කෙනෙක් කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ ගුවන් හමුදාවේ ප්‍රධානියා බෙන්වයි ගුවෙන්වයි කෙවින්වයි අලුත් රොකට් එකක් හදර තැනකට එක්කන් ගිහින් ඉන්නවා. ඉතින් කෙවින් අහනවා මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වෙලේ මේ ප්‍රධානියා කියනවා මේක වැඩ කරන්නේ පරමාණුක බලයෙන් කියලා. ඒත් එක්කම මේ ප්‍රධානියා කියනවා අපි මේක හදන එක පොඩි කාලයකට නතර කරා. මොකද මේ දවස්වල මෙහි හොරකම් වෙනවා වැඩි කියලා. ඒ වෙලේ ගුවෙන් අහනවා මොන හොරකම්ද කියලා. ඉතින් මේ ප්‍රධානියා කියනවා අමුතු පිටසක්වල ජීවියෙක් ඇවිල්ලා යානේ කොටස් හොරකම් කරනවා කියලා. ඉතින් මේ අතරදී අර පිටසක්වල ජීවියා ආයේ මේ යානේ කොටස් හොරකම් කරන්න කියලා හිතාගෙන මෙතනට එනවා. ඒ වෙලේ මේක මේ තුන්දෙනා දකිනවා. ඉතින් මේ තුන්දෙනා ඒ පිටසක්වල ජීවියව නවත්තන්න යනවා. ඒ වෙලේ බෙන් පිටසක්වල ජීවියෙක් වෙන්න හදනවා. ඒ වෙලේ බෙන්ගේ ඔරලෝසුව කියනවා අලුත් DNA හඳුනාගත්තා. මේ ක්‍රියාවලිය සිදු කළ නොහැකි. සූදානමින් සිටින්න කියලා. ඒ අතරදී මේ පිටසක්වල ජීවියා රොකට් එකේ කොටසක් අරගෙන මෙතනින් යන්න හදනවා. ඒ වෙලේ කෙවින් අහනවා කොහෙද යන්නේ කියලා. එහෙම කියපු ගමන් මෙතන දරුණු සටනක් පටන් ගන්නවා. ඉතින් මේ අමුතු පිටසක්වල ජීවියා මේ තුන්දෙනාටම ගහලා මෙතනින් යන්න හදනවා. ඒ වෙලේ බෙන්ගේ ඔරලෝසුව වැඩ කරනවා. බෙන්ගේ ඔරලෝසුවෙන් කහපාට කිරණයක් ඇවිල්ලා මේ අමුතු පිටසක්වල ජීවියාගේ DNA එකතු කරගන්නවා. ඉතින් බෙන්ගේ ඔරලෝසුව වැඩ කරන නිසා බෙන් අකුණු කන්න වෙලා මේ අමුතු පිටසක්වල ජීවියත් එක්ක සටන් කරනවා. ඒත් බෙන්ට මේ පිටසක්වල ජීවියාව පරාද කරන්න හම්බෙන්නේ නැහැ. මේ පිටසක්වල ජීවියා බෙන්ට සිහි නැති වෙන්නම පහර දීලා මෙතනින් යනවා. ඉතින් බෙන්ට සිහි එනකොට මෙතන අර ගුවන් හමුදාවේ ප්‍රධානියයි ගුවෙනුයි කෙවිනුයි ඉන්නවා. ඒ වෙලේ මේ ගුවන් හමුදා ප්‍රධානියා කියනවා මේක අපිට ලොකු ප්‍රශ්නයක්. එයා මෙහෙට ආපු මුල් කාලේදී හොරකම් කරේ යානේ පොඩි දේවල්. අද හොරකම් කරන් ගියේ යානේ එන්ජිම කියලා. ඒ වෙලේ බෙන් අහනවා එන්ජිම කියන්නේ මොකද්ද කියලා. ඉතින් ප්‍රධානියා කියනවා න්‍යෂ්ටික බෝම්බයක් කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ මෙයාලා අර විශ්ව පොලිස් යානයට නැගලා මේ ගැන කතා කරනවා. ඒ වෙලේ කෙවින් කියනවා
මේ න්‍යෂ්ටික බෝම්බය දැනට තියෙනවා කියලා පෙන්වන්නේ වතුර යට කියලා. එවෙලේ ගුවෙන් කියනවා මම අපිව එතනට එක්කන් යන්නම් කියලා. එහෙම කියලා මේ තුන්දෙනා වතුර තුලට යනවා. ඉතින් මේ තුන්දෙනා දකිනවා වතුර යට ගුහාවක් තියෙනවා කියලා. එවෙලේ මේ තුන්දෙනාම ඒක ඇතුළට යනවා. ඉතින් මේ තුන්දෙනා මේක ඇතුළට යනකොට දකිනවා අර පිටසක්වල ජීවියා අමුතු යානයක් හදා ඉන්නවා කියලා. ඉතින් මේ තුන්දෙනා හැංගිලා එයා කරන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. එවෙලේ මේ තුන්දෙනා මෙතනට ගිහින් අහනවා ඔයා මේ කරන්නේ ඔයාගේ යානය හදාගන්න එක නේද කියලා. එවෙලේ මේ පිටසක්වල ජීවියා කියනවා ඔව් මට තා විනාඩි 2කින් ගෙදර යන්න පුළුවන් කියලා. එවෙලේ ගුවෙන් කියනවා මේක ක්‍රියාත්මක කළොත් මේ මුළු නගරයම විනාශ වෙලා යයි කියලා. එවෙලේ මේ පිටසක්වල ජීවියා කියනවා මගේ වැඩේට බාධා කරන්න ආවොත් ඔයාලටත් අත් වෙන්නේ මරණය කියලා. එහෙම කියලා මේ පිටසක්වල ජීවියා මේ තුන්දෙනාගේ පැත්තට කරන්ට් වයර් එකක් දානවා. එවෙලේ බෙන් මකුළු අඳුර වෙලා මේ අලුත් පිටසක්වල ජීවියත් එක්ක සටන් කරනවා. ඒත් මේ පිටසක්වල ජීවියා මකුළු අඳුරට හොඳටම පහර දෙනවා. මකුළු අඳුර කියනවා මට බැරි වෙන්න පුළුවන්. ඒත් මෙයත් එක්ක නම් ඔයාට පොඩ්ඩක් වැඩේ අමාරු වෙයි කියලා. එහෙම කියලා බෙන් සුපිරි මකුළු අඳුර වෙනවා. එවෙලේ නම් මේ පිටසක්වල ජීවියට බෙන්ට අතක්වත් තියන්න හම්බෙන්නේ නැහැ. බෙන් මේ අලුත් පිටසක්වල ජීවියාව එයාගේ මකුළු දැල් වලින් හිර කරලා එක තැනක එල්ලනවා. එවෙලේ බෙන් කියනවා දැන්වත් යටත් වෙන්න කියලා. ඉතින් මේ පිටසක්වල ජීවියා කියනවා ඔයාට මාව යටත් කරගන්න පුළුවන් වෙයි. හැබැයි මේ බෝම්බය පුපුරන එක නවත්තන්න බෑ කියලා. එවෙලේ එතනට ආපු කෙවින් කියනවා ඒව ගැන ඔයා කරදර වෙන්න ඕනේ නෑ. ඒව ගැන මම බලාගත්තා කියලා. එවෙලේ බෙන් එයාගේ මිනිස් ස්වරූපයට එනවා. ඉතින් බෙන් මෙයාගෙන් විස්තර අහනවා. එවෙලේ මේ පිටසක්වල ජීවියා කියනවා මගේ නම බයිවැල්වන්. මම ආවේ ඇන්ඩ්‍රොමිටා මන්දාකිනියේ තියෙන පුංචි ග්‍රහලෝකයකින් කියලා. එවෙලේ කෙවින් අහනවා ගෙදරින් ගොඩක් දුර ඇවිල්ලා මොකද කියලා. දැන් මම මෙතන ඉඳලා මෙයාට බයිවැල්වන් කියලා කතා කරන්නම්. ඉතින් බයිවැල්වන් කියනවා මාව පැහැරගෙන ආවා. තවත් අලුත් පිටසක්වල ජීවියෝ 4 දෙනෙක් එක්ක කියලා. එවෙලේ බෙන් අහනවා කොහෙද එතකොට අනිත් අය කියලා. බයිවැල්වන් කියනවා මම දන්නේ නෑ. එයාලා මට මග ඇරුණා කියලා. එවෙලේ ගුවෙන් කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාගේ යාළුවෝ ටිකත් අපි හොයාගෙන ඔයාගෙම ලෝකයට එවන්නම් කියලා. එවෙලේ බයිවැල්වන් අහනවා මට මොකද වෙන්නේ කියලා. ඉතින් බෙන් කියනවා විශ්ව පොලිසියෙන් ඇවිල්ලා ඔයාව එක්කගෙන යයි කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන් ඉස්කෝලේ ගිහින් ඉන්නවා. දැන් ඉතින් හැමෝම බෙන්ගේ රහස දන්න නිසා බෙන් බයෙන් තමයි ඉස්කෝලේට යන්නේ බෙන්ට මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියලා. එවෙලේ මෙතනට ආපු ජූලි කියනවා ඔයා මීට වැඩිය දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඉස්කෝලේ යන එකට මොකටද බය වෙන්නේ? එහෙම කියලා ජූලි බෙන්ගේ හිත හදනවා. ඒකෙන් අපේ බෙන්ට පොඩි ශක්තියක් එනවා. ඉතින් බෙන් ඉස්කෝලේ ඇතුළට යනවා. එවෙලේ බෙන් දිහා හැම ළමයෙක්ම අමුතු විදියට තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මෙතනට බෙන්ගේ පරණ යාළුවෝ දෙන්නෙක් එනවා. යාළුවෝ දෙන්නෙක් කිව්වට මේ දෙන්න තමයි බෙන්ට පොඩි කාලේ හිටපු ලොකුම හතුරෝ දෙන්න. ඔයාලා බෙන්ටෙන් ක්ලාසික් සීරීස් එක බැලුවා නම් දන්නවා මේ දෙන්න කවුද කියලා. මේ දෙන්නගේ නම් තමයි JT සහ කෑෂ්. ඉතින් මේ දෙන්න බෙන්ගේ ඉස්සරහට ඇවිල්ලා කියනවා ඔයා මේ ඉස්කෝලේ හැමෝටම උදව් කරලා තියෙනවා. ඔයා නම් වීරයෙක් කියලා. එවෙලේ බෙන් සතුටින් hina වෙනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බයිවැල්වන් ළඟට කවුද කෙනෙක් එනවා. බයිවැල්වන් හිතන්නේ බෙන් විශ්ව පොලිසිය අය එවලා කියලා. එවෙලේ බයිවැල්වන් අහනවා විශ්ව පොලිසිය අය මෙච්චර ඉක්මනට ආවද කියලා. ඉතින් මෙතනට එන්නේ වෙනම කෙනෙක්. එවෙලේ බයිවැල්වන් හොඳටම බය වෙලා කියනවා ඇග්‍රගෝ කියලා. ඉතින් මෙයාගේ නම තමයි ඇග්‍රගෝ. මෙයා තමයි බෙන්ටෙන් අල්ටිමේට් ඒලියන් සීසන් 1 ඉන්න ප්‍රධානම විලන්. එවෙලේ මේ ඇග්‍රගෝ කියනවා කාටවත් මගෙන් බේරිලා යන්න හම්බෙන්නේ නෑ කියලා. එහෙම කියලා මෙයා බයිවැල්වන් ළඟට යනවා. ඉතින් අපිට ඇහෙන්නේ බයිවැල්වන් කෑ ගහන ශබ්දයක් විතරයි. බයිවැල්වන්ට මොකද වුනේ? ඉතින් මේ හැමදේම දැනගන්න නම් අපිට ඊළඟ එපිසෝඩ් බලන්න වෙනවා. මොකද කියන්නේ අලුත් වැඩේ හොඳයිද? හොඳ නම් ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් දාන්න යන්න. ඒකෙන් තමයි මම තීරණය කරන්නේ ඉතුරු එපිසෝඩ් ටිකත් ඔයාලට අරන් එනවද කියලා. එහෙනම් මම ආයෙ මතක් කරනවා. මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.